සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. අද මම ලෑස්ති වෙන්නේ මගේ මාසික ගොසරි shopping එක කරන්න යන්න. හැබැයි අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. මොකද අද මම කියලා දෙනවා හැමදාම බඩු ගන්නකොට අපේ අතින් අපතේ යන සල්ලි ඉතුරු කරගෙන මාසික ගොසරි බිල් එක පුදුම හිතෙන විදිහට අඩු කරගන්න පුළුවන් රහස් ටිප්ස් 20ක් ගැන. වීඩියෝ එකේ අන්තිමටම මම කියන ටිප් එක තමයි මගේ බිලෙන් භාගයක්ම අඩු කරගන්න මට උදව් වුණේ. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඔයා මේ ක්‍රම 20ම අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. ඔයාගේ ජීවිතයට ගැලපෙන ක්‍රම කිහිපයක් හරි පාවිච්චි කළොත් මාසේ අන්තිමට ඉතුරු කරගන්න පුළුවන් මුදල ගැන ඔයාටම වෙනසක් දැනෙයි. මම හැම මාසෙම කරන එක දෙයක් තියෙනවා. shopping list එක හදන්න කලින් මම මුලින්ම බලන්නේ pantry එකේ දැනටමත් තියෙන බඩු මොනවද කියලා. අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා. pantry එකේ හරි cupboard එකේ හරි තියෙන බඩු. ඒවා බලන්නේ නැතුව shopping ගියොත් ගෙදර තියෙන බඩුවක් නැවත ආයෙත් ගන්න පුළුවන්. ඒ නිසා shopping list එක හදන්න කලින් ගෙදර තියෙන බඩු ටික චෙක් කරන එකෙන් අනවශ්‍ය වියදමක් වළක්ව ගන්න පුළුවන්. මේ වගේ reusable bags මම හැම මාසෙම පාවිච්චි කරනවා. ඒකෙන් පරිසරයට හොඳයි වගේම හැම shopping එකකටම අලුතින් bags ගන්න වෙන වියදමත් අඩු කරගන්න පුළුවන්. තව එක වැදගත් දෙයක් තමයි shopping යන්න කලින් අපිට මේ මාසේ ඇත්තටම අවශ්‍ය දේවල් මොනවද කියලා ලැයිස්තුවක් හදාගන්න එක. ලිස්ට් එකක් නැතුව shopping ගියොත් අපිට අවශ්‍ය දේවල් අමතක වෙන්නත් අවශ්‍ය නැති දේවල් ගන්නත් ඉඩ වැඩියි. shopping යන්න කලින් මේ මාසේ groceries වලට වියදම් කරන්න පුළුවන් මුදල ගැන දල අදහසක් මම තියාගන්නවා. බජට් එකක් තියෙනකොට අපිට අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් අතර වෙනස හඳුනා ගන්න ලේසියි. තව දෙයක් තමයි බඩගින්නේ shopping යන්න එපා. බඩගින්නේ ඉන්නකොට දකින හැම කෑමක්ම ගන්න හිතෙනවා. ඒ වගේ පුංචි පුංචි වියදම් එකතු වෙලා තමයි අන්තිමට බිල් එක වැඩි වෙන්නේ. මේ වගේ shopping day එකක් වුණත් අපි ටිකක් plan කරලා ගියොත් වියදම ගොඩක් පාලනය කරගන්න පුළුවන්. අද shopping එකට අවශ්‍ය මුදල් ගන්න ගමන් මම හිතන්නේ අපිට වියදම් කරන්න පුළුවන් සීමාවක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. බජට් එකක් නැතුව shopping කළොත් අන්තිමට බිල් එක අපි හිතුවට වඩා වැඩි වෙන්න පුළුවන්. shop එකේදී ලස්සන පැකේජින් එකක් දැක්කහම හරි ඩිස්කවුන්ට් එකක් දැක්කහම හරි ගන්න හිතෙනවා. හැබැයි අපිට ඒක ඇත්තටම අවශ්‍ය නැත්නම් ඩිස්කවුන්ට් එකක් තිබුණත් ඒක අපේ වියදම අඩු කරන දෙයක් නෙමෙයි. ඒ නිසා ලිස්ට් එකේ නැති දේවල් ගන්න කලින් දෙපාරක් හිතන්න. එකම වර්ගයේ බඩුවක් බ්‍රෑන්ඩ්ස් කිහිපයකින් තියෙනවා නම් මිල විතරක් නෙමෙයි ක්වොලිටි එකත් බලලා කම්පෙයාර් කරන්න. හැම වෙලාවෙම මිල වැඩි බ්‍රෑන්ඩ් එක ගන්න අවශ්‍යම නැහැ. ඩිස්කවුන්ට් එකක් දැක්කහම අපිට ඒක ගන්න හිතෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඩිස්කවුන්ට් එකක් තියෙනවා කියලා අවශ්‍ය නැති දෙයක් ගත්තොත්
අපි ඉතුරු කරන්නේ මුදල් නෙවෙයි. ඒ වෙනුවට අලුතින් වියදම් කරනවා. ඔෆර්ස් තියෙනකොට ඒක ඇත්තටම අපිට වාසිද කියලා බලන්න. අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි දෙයක් ගන්න වෙනවා නම් ඒක හැම වෙලෙම සේවින් එකක් වෙන්නේ නැහැ. අපි හැම දෙයක්ම තොග වශයෙන් ගන්න අවශ්‍ය නැහැ. දිගු කාලයක් තියාගන්න පුළුවන් නිතරම භාවිතා කරන දේවල් විතරක් බල්ක් එකෙන් ගත්තොත් වඩා හොඳයි. අපිට අවශ්‍ය ග්‍රොසරිස් ටික ප්ලෑන් කරලා එකවර ගන්න පුළුවන් නම් නිතර නිතර ෂොප් එකට යන එක අඩු කරගන්න පුළුවන්. මොකද හැම වතාවකම ෂොප් එකට ගියහම අපේ ලිස්ට් එකේ නැති දෙයක් දෙකක් හරි ගන්න ඉඩ තියෙනවා. අද අලුතින් බඩු ගෙනාවත් කලින් ගෙනාපු බඩු අමතක කරන්න එපා. පරණ බඩු ඉස්සරහටත් අලුත් බඩු පිටුපසටත් තියෙන පුරුද්දක් තිබුණොත් එක්ස්පයර් වෙලා බඩු නාස්ති වෙන එක අඩු කරගන්න පුළුවන්. පැන්ට්‍රි එක පිළිවෙලට තියෙනකොට අපිට ගෙදර තියෙන දේවල් පැහැදිලිව පේනවා. ඒකෙන් එකම දේ ආයෙත් ගන්න එක අඩු වෙනවා. ඒ නිසා පැන්ට්‍රි එක ක්ලීන් කරලා ඕගනයිස් කරලා තියාගන්න එකත් ග්‍රොසරි බිල් එක අඩු කරගන්න උදව් වෙන පුංචි ක්‍රමයක්. අපි ග්‍රොසරි shopping කරනකොට අත්‍යවශ්‍ය දේවල් වගේම අපිට ආස නිසා ගන්න දේවලුත් තියෙනවා. ඒ දෙක වෙන වෙනම හඳුනගන්න පුරුදු වුණොත් බජට් එක පාලනය කරගන්න ලේසි. මේකෙන් අපිට ආස දේවල් සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනේ නැහැ. හැබැයි ඒවට වෙනම සීමාවක් තියාගන්න පුළුවන්. අපේ ගෙදරට හැම මාසෙම අවශ්‍ය වෙන බේසික් අයිටම්ස් ටිකක් තියෙනවා. ඒවා වෙනම ලිස්ට් එකක් විදිහට තියාගත්තොත් හැම මාසෙම අලුතින් හිතන්න ඕනේ නැහැ. අපි ගන්න බඩුවල ප්‍රමාණය හරියට දැනගෙන ඉන්න එකත් ගොඩක් වැදගත්. වැඩිපුර ගත්තොත් නාස්ති වෙන්න පුළුවන්. අඩුවෙන් ගත්තොත් ආයෙත් ඉක්මනින් shopping යන්න වෙනවා. එකම බඩුව සයිස් 2-3කින් තියෙනවා නම් පැකේජ් එකේ මිල විතරක් බලන්නේ නැතුව ප්‍රමාණයට සාපේක්ෂව මිල බලන්න. සමහර වෙලාවට ලොකු පැක් එක ලාභයි කියලා හිතුවත් ඇත්තටම වෙන පැක් එකක් ඊට වඩා වාසිදායක වෙන්න පුළුවන්. අන්තිමට මම හිතන්නේ ග්‍රොසරි බිල් එක අඩු කරගන්න හොඳම ක්‍රමයක් තමයි අපි වියදම් කරන දේ ගැන දැනුවත් වෙන එක. shopping ඉවර වෙලා බිල් එක බලන්න. මේ මාසේ අනවශ්‍ය දේවල් මොනවද ගත්තේ? ඊළඟ මාසේ අඩු කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා බලන්න. මාසෙන් මාසේ ඔයා මේක කරනකොට අපේ ග්‍රොසරි ස්පෙන්ඩින් එක ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. ඉතින් අද මම ගෙනාපු මේ ග්‍රොසරිස් ටික දිහා බලද්දී මම මේ shopping එක ප්ලෑන් කරගත්තේ අවශ්‍ය දේවල් මුලින්ම හඳුනාගෙන. ගෙදර දැනටමත් තියෙන බඩු චෙක් කරලා. මට වියදම් කරන්න පුළුවන් බජට් එකක් තියාගෙන. අපිට ග්‍රොසරි බිල් එක අඩු කරගන්න නම් ලොකු වෙනසක් කරන්න ඕනේ නැහැ. මේ වගේ පුංචි පුංචි දේවල් මාසෙන් මාසේ පුරුදු කරගත්තොත් ඒකෙන් ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්.
අපි ගන්න හැම බඩුවක්ම අඩුම මිලට ගන්න ඕනි කියන එක නෙමෙයි. අපිට අවශ්‍ය දේ, අපිට ගැලපෙන ක්වොලිටි එක, අපේ බජට් එක මේ තුන බැලන්ස් කරගන්න එක තමයි වැදගත්. අද ෂොපින් එක ඉවර කරලා දැන් මම මේ බඩු ටික පැන්ට්‍රි එකේ පිළිවෙලකට අහුරන්නයි ලෑස්ති වෙන්නේ. මට නම් ගොසරි ෂොපින් කියන්නේ බඩු ගෙනත් කප්බෝඩ් එකට දාන එක විතරක් නෙමෙයි. අපි ගෙදරට ගේන හැම බඩුවක්ම අපි වටිනා මුදලක් වැය කරලා ගත්ත දේවල්. ඒ නිසා ඒවා නිවැරදිව තියාගන්න එකත් නාස්ති නොවෙන්න පාවිච්චි කරන එකත් අපේ වගකීමක්. අපි ග්‍රොසරි බිල් එක අඩු කරගන්න කතා කරනකොට ෂොපින් කරන වෙලාවේ අඩුවෙන් වියදම් කරන එක විතරක් නෙමෙයි. ගෙදරට ගෙනාපු බඩු නාස්ති නොකර පාවිච්චි කරන එකත් ඒ තරමටම වැදගත්. අද මම ඔයාලත් එක්ක බෙදාගත්ත මේ ක්‍රම 20න් ඔයාලගේ ජීවිතයට ගැලපෙන කිහිපයක් හරි පුරුදු කරගන්න. මාසයක් දෙකක් ගියාම ඔයාලටම තේරෙයි ග්‍රොසරි ෂොපින් එක ප්ලෑන් කරලා කරන එකෙන් කොච්චර මුදලක් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. ඔන්න ඉතින් අද මගේ මේ මාසේ ග්‍රොසරි ෂොපින් එක ඉවරයි. බඩු ටිකත් පිළිවෙලට පැන්ට්‍රි එකේ අහුරලා ඉවරයි. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාගේ ගොසරි බිල් එක අඩු කරගන්න උදව් වෙන හොඳම ටිප් එක මොකක්ද කියලා කමෙන්ට් එකකින් මට කියන්න. මේ වීඩියෝ එක පුරාම මාත් එක්ක රැඳිලා හිටපු ඔයාට ගොඩක් ස්තුතියි. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. තවත් ලස්සන මොහොතකින් හමු වෙනතුරු සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.